නේචර්ස් කිය තුලින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ හිතට ගොඩාක් වද දෙන දීර්ඝකාලීන චර්ම රෝගයක් පිළිබඳව. මම වෛද්‍ය සුපුන් මිනිමේකලා එක නායක ස්ථානභාර වෛද්‍ය නිලධාරී රජයේ හෝමියෝපති සායනයේ කුරුණෑගල. ඉතින් අපි බලමු මොකද්ද මේ අපි අද කතා කරන්න යන රෝගය කියලා. සුදු කබර නැත්නම් ලියුකෝඩර්මා විටිලිගෝ කියන නම් වලිනුත් මේ රෝගය හඳුන්වනවා. දීර්ඝකාලීන චර්ම රෝගයක් වන මේ සුදු කබර රෝගය අද සමාජය තුළ බහුලවම පැතිරෙමින් පවතිනවා. අපි අහලා තියෙනවා අපේ හමේ තියෙනවා මේ අපේ හමේ වර්ණය තීරණය කරන සංඝටකයක්. ඒක අපි මෙලනින් වර්ණකය කියලා හඳුන්වනවා. මේ මෙලනින් නිෂ්පාදනය වෙන්නේ මෙලනොසයිට් කියන සෛල විශේෂයෙන්. මේ රෝගයේදී සිදු වෙන්නේ යම්කිසි සාධකයක් නිසා අපේ මේ හමේ වර්ණය තීරණය කරන මෙලනින් නිෂ්පාදනය කරන මෙලනොසයිට් සෛල විනාශ වී යාම. ක්‍රමක්‍රමයෙන් මේ මෙලනොසයිට් විනාශ වීම නිසා ඒ ස්ථානයට ආශ්‍රිතව මෙලනින් වර්ණකයේ නිෂ්පාදනය වීම ක්‍රමක්‍රමයෙන් අඩු වී යාම නිසා සුදු පැහැති ලප හට ගන්නවා. මේ ලප කුඩා ලප වලින් පටන් ගන්න ක්‍රමක්‍රමයෙන් පැතිරුණු විශාල ලප බවට පරිවර්තනය වීමේ හැකියාවක් පවතිනවා. විශේෂයෙන්ම මුහුණ ආශ්‍රිතව, ඒ වගේම තොල් ආශ්‍රිතව, කම්බුල්, නාසය, ඒ වගේම අත්ල, පතුල වගේ ස්ථානවලින් මේ සුදු පැහැති ලප ආරම්භ වෙලා ශරීරය පුරා මේ ලප පැතිරී යාම සිද්ධ වෙන්න පුළුවන්. මේ රෝගයේ විශේෂ ලක්ෂණය තමයි මේ ලප හටගත්තට මේ වගේ වේදනාවක් කැසීමක් ඇතිවීම සිද්ධ වෙන්නේ නැහැ. බොහෝ දෙනෙක් කියන්නේ මට කසන්නේ නැහැ, මට කිසි අමාරුවක් නැහැ, මට තියෙන එකම ප්‍රශ්නේ මේ සුදු වෙන එක විතරයි කියලා. ඇත්තටම මේ රෝගයේ මුල් අවධියේදී කලාතුරකින් අවුවට යන අවස්ථාවලදී වගේ රතු වීම, ඒ වගේම සුළු සුළු කැසීම් තත්ත්වයන් රෝගීන්ට ඇති වෙනවා. නමුත් බොහෝ දෙනෙක්ට මේ ලප ආශ්‍රිතව කිසිම අතුරු ආබාධ ඇතිවීම සිද්ධ වෙන්නේ නැහැ. එම නිසා මේ රෝගය ඇත්තටම කිසිම හානියක් නොවන රෝගයක් විදිහටත්, ඒ කියන්නේ මාරාන්තික නොවන රෝගයක් විදිහට හඳුන්වන්න පුළුවන්. මේකේ තියෙන ඊළඟ විශේෂත්වය තමයි මේ ලප ඇතිවීම සිදු වුණාට පසු කාලීනව මේ ලප පැතිරී යාමත් සමගම ඔවුන්ට ඒ ආශ්‍රිතව පවතින නියපොතු, ඒ වගේම අපි දන්න රෝම කූපයන්, ඒ වගේම කෙස් වගේ දේවල් පවා ක්‍රමක්‍රමයෙන් සුදු පැහැති වර්ණයට පත්වීමේ හැකියාවක් පවතිනවා. ඊළඟ ඇත්තටම මේ රෝගයත් එක්ක සමාජය ඇති වෙලා තියෙන ගැටලුව තමයි මේ රෝගයෙන් පෙළෙන බොහෝ දෙනෙක් පවතින්නේ ඉතාම නරක මානසික මට්ටමක. ඔවුන්ට සමාජය පිළිබඳව, සමාජයට යාමට, ඒ වගේම මේ කට්ටිය ඔවුන් පිළිකුල් කරනවා මේ රෝගය නිසා වගේ නොයෙකුත් මානසික ගැටලු, ඒ කියන්නේ සමාජය පිළිබඳ භීතිකාවක් මේ රෝගය නිසා ඇති වෙලා තියෙනවා. ඇත්තටම රෝගයක් වුණාට අපේ හැම කියන්නේ අපි වහගෙන ඉන්න ආවරණය වගේනේ. ඒක නිසා මේ රෝගය ඇති වුණාට අපිට ඇති වෙන බලපෑම බෙහෙවින් අඩුයි. නමුත් මේ මානසික කලකිරීමේ තත්ත්වය තවදුරටත් සමාජයේ කෙරෙහි ඇති වෙන බය නිසා බොහෝ දෙනෙක් මේ රෝගය නිසා බෙහෙවින් පීඩාවට පත් වෙලා තියෙනවා. ඒක නිසාමයි අද අපි නේචර්ස් කිය තුලිනුත් මේ රෝගය ගැන සාකච්ඡා කරන්න පෙළඹුණේ. ඉතින් මේ රෝගයේ තියෙන ඊළඟ විශේෂත්වය තමයි මේ රෝගය ඔබගෙන් තව කෙනෙක්ට බෝ වීම සිදු වෙන්නේ නැහැ. ඒ සාමාන්‍යයෙන් අපි දන්නවනේ බොහෝමයක් චර්ම රෝග කියන්නේ කෙනෙක් අල්ලවුවොත් තව කෙනෙක්ට යන වගේ රෝග කියලා. ඒ කියන්නේ මේවා බෝ වෙන රෝග කියලා. ඉතින් මේ චර්ම රෝගයේ තියෙන විශේෂත්වය තමයි මේ රෝගය ඔබෙන් තව කෙනෙක්ට යෑමේ සම්භාවිතාවයක් නැහැ. ඒක නිසා මේක non contagious type skin disease එකක් විදිහට හඳුන්වනවා. ඉතින් ඔබ තවදුරටත් මේ රෝගය පිළිබඳ දැනුවත් නැත්නම් ඔබට මේ කරුණු නිසා මේ රෝගය පිළිබඳ යම්කිසි දැනුමක් ලැබෙන්නේ නැති කියලා මම බලාපොරොත්තු වෙනවා. දැන් අපි බලමු මොකද්ද මේ සුදු කබර රෝගය ඇති වෙන්න හේතු කියලා. අපි දන්නවා අපේ ශරීරයේ තියෙනවා ප්‍රතිශක්තිකරණ පද්ධතිය. ඉතින් මේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ කාර්යය තමයි අපිට බාහිරයේ යම්කිසි බැක්ටීරියාවක් හෝ වෛරසයක් ආවොත් ඊට එරෙහිව ප්‍රතිරෝධයක් ඇති කරන එක. ඉතින් මේ රෝගයේදී සිද්ධ වෙනවා කියන්නේ විශේෂයෙන්ම මේ අපේ ශරීරය ඇතුළේම ක්‍රියාවලියක්
අලුත් ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙනවා. මේක ස්වයං ප්‍රතිශක්තිකරණ පද්ධතිය උත්තේජනය වීමක් නැත්නම් ඔටෝ ඉමියුන් රෙස්පොන්ස් එකක් ආරම්භ වීමක් විදිහට අපි හඳුන්වනවා. මේකෙදි අපේ මේ ශරීරයේ අපේ පාට ඒ කියන්නේ අපේ කලර් එක තීරණය කරන්නේ අපි කලිනුත් කතා කරන්නේ මෙලනින් වර්ණකයෙන් කියලා. ඉතින් මේ මෙලනින් වර්ණකයේ නිෂ්පාදනය වෙන මෙලනොසයිට් වලට ශරීරය තුලින්ම පහර දීමක් තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. ඒකෙදි මෙලනොසයිට් ක්‍රමක්‍රමයෙන් විනාශ වෙලා එම ශරීරයේ යම්කිසි කොටසක් යම්කිසි ප්‍රදේශයක් සුදු පැහැදවීම ආරම්භ වෙනවා. මේක අපි ඔටෝ ඉමියුන් ඩිසීස් එකක් විදිහට හඳුන්වන්නේ මේ ස්වයං ප්‍රතිශක්තිකරණ පද්ධතියේ උත්තේජනය වීමක් නිසා මේ මෙලනොසයිට කියන අපේ සෛල විනාශ වී යාම නිසා. එතකොට සුදු කබර ඇතිවීමේ ප්‍රධාන හේතුව මේ ස්වයං ප්‍රතිශක්තිකරණ පද්ධතියේ උත්තේජනය වීම. ඊළඟට මේ වගේම නොයෙකුත් සාධක බලපාන්න පුළුවන් මේ මෙලනින් වර්ණකය නිෂ්පාදනය කරන මෙලනොසයිට් විනාශ වෙන්න. ඒකේ අංක ප්‍රධානම හේතුවක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් නොයෙකුත් විෂ ශරීරගත වීම. ඖෂධ වේවා, යම්කිසි රසායනික පිපිරීම් වේවා, ඒ වගේම පිලිස්සුම් මෙන්න මේ වගේ තත්ත්වවලදී විෂ ශරීරගත වෙලා ශරීරයේ තුල මෙලනින් වර්ණකය නිෂ්පාදනය කරන මෙලනොසයිට් සෛල විනාශ වෙලා එම ස්ථානයේ සුදු පැහැති ලප ආරම්භ වෙන්න පුළුවන්. ඒ කියන්නේ සුදු කබර රෝගය ආරම්භ වෙන්න පුළුවන්. ඊළඟ සාධකය තමයි මේ ශරීරය ඇතුළෙන්ම නිෂ්පාදනය වෙන යම්කිසි නියුරෝටොක්සික් වගේ විෂද්‍රව්‍ය. මෙන්න මේවා ස්නායු අග්‍රවලින් නිෂ්පාදනය වෙලා මෙලනොසයිට විනාශ කරන්න පුළුවන්. ඒ තුලිනුත් යම්කිසි කෙනෙක් සුදු කබර රෝගයට ගොදුරු වීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේමයි ශරීරයට බාහිරයෙන් ඇතුළු වෙන යම්කිසි සතුන් සපා කෑම, සතුන්ගේ විෂ ශරීරගත වීම වගේ හේතු වලිනුත් මේ මෙලනින් වර්ණකය හැදෙන මෙලනොසයිට විනාශ වෙලා සුදු කබර රෝගයට ගොදුරු වීමේ හැකියාවක් තියෙනවා. දැන් අපි කතා කරන්නේ කොහොමද මේ සුදු කබර රෝගය එන්නේ? ඇයි ඒක හැදෙන්නේ කියලා. දැන් අපි බලමු කොහොමද මේ රෝගය වළක්ව ගන්න කියලා. රෝගය වළක්ව ගන්න ඔබට බෙහෙවින් පසුතැවෙන්න අවශ්‍ය නැහැ. ඊටාම සරල ක්‍රමවේද ඔස්සේ ඔබට මේ මෙලනින් නිෂ්පාදනය උත්තේජනය කර ගැනීමේ හැකියාවක් පවතිනවා. හෝමියෝපැති ප්‍රතිකාර මගින් ඔබට පුළුවන් මෙලනින් වර්ණකය නැවත නිෂ්පාදනය කිරීමේ හැකියාව උත්තේජනය කරගන්න. ඒ සඳහා ප්‍රතිකාර කරන්න ඔබටත් පුළුවන් අපේ නේචර්ස් කියෝ ශාඛාවකට ඇවිල්ලා ඔබේ මෙලනින් නිෂ්පාදනයේ ඒ ස්ථානය වැඩි කරගන්න ශරීරයට ප්‍රතිකාර ලබා ගන්න. අපි හෝමියෝපැති ඖෂධ භාවිතා කිරීම තුළින් ඔබේ මේ සුදු කබර ඇතිවෙච්ච ස්ථානවල ඇත්තටම මෙලනින් වර්ණක නිෂ්පාදනය කිරීම උත්තේජනය කරලා එම ස්ථානය ඔබට ඔබේ තිබුණු සමය පැහැයටම ගෙනත් දෙන්න සූදානම්. ඒ වගේමයි ඔබට මේ රෝගය නිසා ඇතිවෙච්ච යම්කිසි මානසික බලපෑමක්, ඔබ මානසිකව බිඳ වැටීමක්, ඒ වගේම සමාජය කෙරෙහි ඔබට බියක් ඇති ගැනීමක් ඇති වුණා නම් ඒ මානසික මට්ටමටත් ප්‍රතිකාර කරන්න අපි ලෑස්ති. එම නිසා මේ රෝගය 100% හොඳ කරන්න පුළුවන් ලෙඩක් නිසා ඇත්තටම මේ රෝගයට අතුරු ආබාධ නොමැතිවම ඔබට ප්‍රතිකාර ලබා ගැනීම අපේ නේචර්ස් කියෝ ක්ලිනික් එකකින් හැකියාව පවතිනවා. එම නිසා නොපමාව ඔබත් සුදු කබර රෝගියෙක් නම් මේ පිළිබඳව තවදුරටත් පසුතැවෙන්න එපා. අතුරු ආබාධ නොමැතිව ඔබට සුදු කබර සුව කර ගැනීමට ප්‍රතිකාර ලබා දෙන්න අපි සූදානම්. එහෙනම් මේ වගේ වීඩියෝස් තවදුරටත් බලන්න නේචර්ස් කියෝ channel එක අපේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඊළඟ වීඩියෝ එකක් දැමූ සැනින් ඔබට බලන්න bell icon එක press කරලා තියන්න. සුවති දිවියකට නේචර්ස් කියෝ.